අක්කේ ඔයා ඉතින් hina වෙන හරිම ලස්සනයි. කෘන්තක, රදනක, චාර්වක, පුරස්චාර්වක කියන දත් වර්ග 4ට අමතරව වාසනාවන්ත නලදත් කිහිපයකුත් තියෙනවා. ඉතින් අක්කේ ඔය වාසනාවන්ත හඬ ගොඩාක් තීව්‍ර වන්නට, ලස්සන වන්නට ඉන්දියාවට යන්නට වුණා. මං හිතන්නේ ඒකෙන් පස්සේ අක්කාට විශාල ගැම්මක් ආවා කියලා කිව්වොත් හරියද? ඒකෙන් පස්සේ කියන්නේ ඇත්තට අපේ අම්මලාගේ බඩ කිරිල්ලට තමයි ගියේ. අම්මට ඕනි වුණා මම ඇත්තට මගේ පාසල් කාලේ මට සංගීතය හදාගන්න තිබ්බේ නැහැ. මගේ පාසලේ සංගීතය කියලා විෂයක් තිබ්බෙම නැහැ. ඒ නිසා මම නර්තනය තමයි හැදෑරුවේ. සහ චිත්‍ර O level වෙනකන් චිත්‍ර කරා. ඊට පස්සේ තමයි නර්තනය හදාරන්න පටන් ගත්තේ. ඊට පස්සේ අම්මා කෝ නෑ සංගීතය හදාරන්නම ඕනේ කියලා මාව කෙලින්ම A levels වලින් කෙලින්ම ඇරියා ඉන්දියාවට. එතකම් මම සංගීතය හදාරලා තිබ්බේ නෑ. ඉතින් ඉන්දියාවේ ඉඳන් අවුරුදු 3කට කිට්ටු කාලයක් මම මේ සංගීතය හැදෑරුවා. පස්සේ ලංකාවට ආව ගමම මම සංගීත කණ්ඩායමක් එක සිං කරනවා. එතකොටත් අවුරුදු O level කරන කාලේ නම් දමිළ සංගීත කණ්ඩායමක් එක මම ගීත ගායනා කරනවා. සුපර් සන්ස් කියලා. ඉතින් එහෙම දැකලා කැසට් ප්‍රොඩියුසර් කෙනෙක් බලාගෙන හිටියා එනකම්ම මාව ඔහුගේ නිර්මාණ කීපයකට දායක කරගන්න. එහෙම තමයි මගේ ආරම්භය. සිත හඬයි ගීතය තමයි මුලින්ම මම පටිගත කරපු ගීතය. සිත හඬයි ගීතයෙන්ම තමයි මාව දැන් මේ සිත හඬයි ගීතයේ බාචීගේ ඉල්ලීමක් තියෙනවා පොඩි කොටසක් ගායනා කරන්න කියලා අක්කේ. සිත හඬයි. පොඩි කොටසක්. ඕක ඇත්තටම මේ නිරෝෂාව මම කියන්නේ මම නිරෝෂාගේ ප්‍රේක්ෂකෙක් වෙන්න හේතු වෙච්ච පළවෙනිම ගීතය. මොකද මම ඕකේ ද්‍රවිඩ ගීතේ මම බොහොම ආසාවෙන් අහන ගමන් හිටියේ. එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ අක්කේ. මේකේ ද්‍රවිඩ ගීතනේ මුලින්ම හැදුනේ. නෑ මම දන්නේ මම අහන්න විතරයි දන්නේ. එයා දන්නේ. දර්ශන්ට තමයි දර්ශන මට පුළුවන් ඒක මතකයි. දමිළ ගීතය පුළුවන්. පුළුවන්. අනේ පොඩි කොටසක් පොඩි. උරසනම් தூங்கிருச்சு ஊதல் காத்து அடிச்சிருச்சு பாவி மனம் தூங்கலையே அதுவும் ஏனோ புரியலையே சித்த ஹண்டாய் மாதனிவி மாதமாலை மேஷோகே ஆதரை බොහොම ස්තුතියි. සුනෙත් මල්ලිගෙත් තියෙනවා ඉල්ලීමක්. මල්ලි මොකද්ද අක්කගේ? සිනාතොටක් වේ. සිනාතොටක්. මේක අද අක්කගේ ෂෝ එකක්. සිනාතොටක් විය ඔබ පාමුල මාලද සරදම් මොහොගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඬයින්නම් ගිලිහුණුදා පිම්ලොව මල්දම් දුටුව නිසා ආදරේ දියුරුව ඔබගෙන් අපි කොච්චර පින් කරලා තියෙනවද නේද? ඒ විශේෂ හඬ ඒ විශේෂ හඬ අක්කේ මට මේ ගීතෙත් පොඩි කොටසක් ඕනිමයි. සිනාසෙන්න මට. සිනාසෙන්න මට. සිනාසෙන්න මට ලොවට